ඇයි මොකද ප්‍රශ්නේ? බයික් එක නැවතුණා මල්ලි. බයික් එකේ තෙල් නැති වුණා බා. අතේ සල්ලිත් නෑ බොලේ. අයියේ මේ හරිය ගෙවල්. මල්ලි පොඩ්ඩක් අරහෙට යන්න ඕන. ගොඩක් දුරේ? පොඩ්ඩක් යන්න ඕන. දැන් ගොඩක් දුර ඉඳන් තල්ලු කරන් ආ. ඔව් මල්ලි. යන්න එහෙමනම් මම තල්ලු කරන්නේ. අයියනේ. ඔව් බා. අයියනේ ඇඩ්‍රස් එක තියෙන තැන කියන්න පොඩ්ඩක්. මේ ගල්ලල්ලොප් පාරෙන් වමට ගියාම උඩම ගෙදර. මේ ගල්ලල්ලොප් පාරෙන් වමට ගියා උඩම ගෙදර. මෙතනින්. ආමි සල්ලි තියාගෙන පෙට්ට ගහන්නයි. මල්ලි ටවුලක් නෑ. නෑ නෑ එපා. උක තියාගන්නයි. අම්මට සිරි මචං. කොහෙද මේ යන්නේ මොකෝ උනේ? දවසම කොහෙද ඉදී? දැක්කේ නෑ වරේ. බයික් එකේ තෙල් නැතුව නතරුණානේ බා. කී හරි ගනින් බල. අඩේ මම සල්ලි ගෙනාවිත් නෑ බා. උඹලා දෙන්නේ ගාව නැද්ද බං කීයක්වත් ගන්න? 20ක් තමයි තියෙන්නේ බා. දියන් බලන්න කීයක් හරි තියෙනවද? අඩෝ 120ක් වගේ තියෙන්නේ නේ. එකක් තමයි ඉති. ඔයි මේ වරේ. අලුත් මුණක්. දැකලා නෑ මේ පැත්ත. මන් නෑ කවුරුනා. කීයක් හරි දීපන්. සල්ලි මොකටයි? සල්ලි මොකටද කියලා උඹට වැඩක් නෑනේ නේ. ඊළඟ නම් ගනින්කෝ. හරි ඉතින් හේතුවක් කියන්න. සල්ලි සිගරට් එකක් ගන්න. සිගරට් බොන්න නම් මං සල්ලි දෙන්නේ නෑ අයියේ. හැයි ඔබ සිරිමත්ද? කිසිම අඩුවක් පායි කරන්නේ සෝරි. ඔයි ඔබ ඵලයන් ඔබ ඵලයන්. මොකද බං අර අලුත් එක? ඌ අහිංසකයා බා. බයික් එක නැවතිලා තියෙද්දි සල්ලි දුන්නේ ඌ. මොකුණත් කරන්නේ නෑ. ගෙහින ලයින් ප්‍රශ්න කුකින් ඇහුවට පස්සේ ඌ අනිත් පැත්තට අපෙන් ප්‍රශ්න. ඔයි මේ වරේ ගොබ්බයා. සල්ලි කීයක් හරි දීපන්. සල්ලි නෑනේ. පර්ස් එකක් තියෙනවනේ සල්ලි නැති වුණාට. මේ තියෙන මොනවද? ඔයි ඌ හොඳ කොල්ල. උන්ට පාඩු ඉන්න දීපන්. උඹ මේ ඒරියා එකේ අපිට ඕන විදිහට තමයි ඉන්න ඕන. සල්ලි තියෙනවා නම් තියෙනවා නැත්තම් නැහැ. එච්චරයි. හරිද? ඔබට ගිය පාරක් කිව්වා පැමිණිලා කරගෙන කියලානේ. ඉතින් ෆැමිලි අයින් කරගන්න බෑ අයියේ. හද්ද? ගාමිණී ගාවා.
ඔබ කවුද? අනේ අයියා, මත මොකද්ද?